චක්ද ඉන්දියා චිත්‍රපටය නරඹපු ඔබ දන්නවා කතාවස්තුව. ඉන්දිය කාන්තා හොකී කණ්ඩායම හරහා ගොඩනැගුණු කතාවස්තුවක් තිබෙන්නේ. ප්‍රධාන නළුවා ෂාරුක් ખાન. ඔහු අපූර්ව පුහුණුකරු භූමිකාවක් නිරූපණය කරන චිත්‍රපටයේ. මේ චිත්‍රපටයත් එක්ක ඉන්දිය කාන්තා හොකී කණ්ඩායම චක්දේ ගර්ල්ස් කියලා අන්වර්ථ නාම කළා. කොහොම නමුත් ඉන්දියාවයි හොකී ක්‍රීඩාවයි අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීමක්. හැබැයි දැන් චක්දේ ඉන්දියා චිත්‍රපටයේ දෙවන කොටස ක්‍රිකට් ක්‍රීඩාව හරහා බිහිවේද කියලා ගොඩක් දෙනෙක් විමසිලිමත් වෙනවා. ඒ තමයි ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලානේ දිනා ගැනීම. ඉන්දියා කාන්තා ක්‍රිකට් ලෝක කුසලානේ දිනා ගැනීමේ ප්‍රබලම පංගුකාරා බවට පරිවර්තනය වුණේ ඒ ප්‍රධාන පුහුණුකරු අමෝල් මුසම්දාර්. අමෝල් මුසම්දාර් ගැන කියද්දී ඔහු පුහුණුකරුවෙක් හැටියට ජනගත වෙන්න හිටපු ක්‍රීඩකෙක් නෙවෙයි. ඔහු ක්‍රීඩකයෙක් හැටියට බොහෝ දෙනා හඳුනාගත්තා මුල් කාලවකවානුවේ. බොහෝ විට ඔහුට කිව්වේ නෙක්ස්ට් තෙන්ඩුල්කර් කියලා. මීළඟ සචින් කියලා ගොඩක් දෙනා කියන්න පටන් ගත්තා. ඔහු ඉන්දිය වයස 19 පහළ කණ්ඩායමක් එංගලන්තයට යද්දී එහි උපනායකයා. ඒ විතරක් නෙමෙයි ඉන්දිය ඒ කණ්ඩායම නියෝජනය කරන ඔහු ඩ්‍රාවිඩ් ගංගුලි මේ සියල්ලත් එක්ක. හැබැයි කිසිම දවසක ඉන්දිය ජාතික කණ්ඩායමේ දොරටු ඔහුට විවර වෙන්නේ නැහැ. රංජි කුසලාන් ඉතිහාසයේ ලකුණු 11000ක් ලබා සිටියා. ඉන්දියාවේ ක්‍රිකට් දේශපාලනයක් නැතුවම නෙවෙයිනේ. හැබැයි මේ අමෝල් මුසම්දාර් සටන් කළේ එවකට ඉන්දිය කණ්ඩායමේ පිතිකරු බල පරාක්‍රමයේ හිටපු තෙන්ඩුල්කර්, ගංගුලි, ඩ්‍රාවිඩ්, VVS ලක්ෂ්මන් මෙවැනි පිතිකරුවන් එක්ක. තමුන්ගේ සිහින ක්‍රීඩකයෙකු හරහා බොඳ වෙද්දී ඔහු පුහුණුකරුවෙකු හැටියට වැඩ පටන් ගත්තා. ඒ අපූරු කතාන්දරයක්. ඔහු දකුණත් මනරම් පිතිකරුවෙක්. ඔහු තමන්ගේ පිතිකරන හැකියාව මේ ක්‍රීඩකින්ට කියලා දුන්නා කිසිම ගුරු මුෂ්ටියක් නොතබා. ඒ නිසාම වයස 19 පහළ ඉන්දිය කණ්ඩායමෙත් ඉන්දියේ කණ්ඩායමෙත් පිතිකරු පුහුණුකරුව බවට ඔහු පරිවර්තනය වෙනවා. ඊට පස්සේ 2023 අවුරුද්දේදී තමයි ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔහු වෙත පැවරෙන්නේ. අමෝල් මුසම්දාර් කියන්නේ පුහුණුකරුවෙකු හැටියට ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩිකාවන්ගෙන් උපරිම වැඩ ගන්න දන්න කෙනෙක්. හරියටම ඉන්දිය කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ නිලයට ඔහු තට්ටු කරා. අවශ්‍ය උපරිමය ගත්තා. ඒ වගේම ඔහු මේ ක්‍රීඩිකාවන්ට විශ්වසනීයත්වයේ එන්නත් කළා. එහි ප්‍රතිඵලයේ බවට පරිවර්තනය වන්නේ ලෝක ශූරයන් හැටියට ඉන්දිය ක්‍රීඩිකාවන් අභිෂේක ලැබීම. අමෝල් මුසම්දා ඉවසීම කියන කාරණාව හොඳ හැටි ප්‍රගුණ කරපු කෙනෙක්. ඒට හේතුව තමයි සචින් තෙන්ඩුල්කර් සහ විනෝද් කම්ලි පාසල් වියේදී පාසල් ක්‍රීඩාවේදී වාර්තාගත සම්බන්ධතාවයක් තිබෙනවා ලකුණු 664ක. මේ දෙදෙනා වාර්තාගත සම්බන්ධතාවයේ තියෙන තාක්කල් පා ආවරණ පැළඳගෙන ඊළඟ පිතිකරුව හැටියට ඉන්න වුණේ අමෝල්ට. එතරම් ඉවසීමක් තිබ්බ කෙනෙක් බොහොම ඉවසිලිවන්ත ගමනක් ආවා. එමනම් චක්ද ඉන්දියා දෙවන්න අමෝල් මුසම්දා හරහා ලෝකයාට දැක බලා ගන්නට හැකියාව ලැබේවිද? ඉවසාගෙන බලා සිටමු. ඉන්දියාව ඕන දෙයක් ඕන වෙලාවක පත්තු වෙන්න පුළුවන්.